මචන්ලා ඊයේ මැච් එක බලලා අවුල් වෙන්නේ දෙන්නේ. අපි මේ පොයින්ට් එක බලනකොට මොකද ඇත්තට මුනේ කියලා. අංක 1 අපේ මෙතන ප්ලේයර්ස්ලා ගොඩක් දුරට ප්ලේයර්ස්ලා තරදී ප්ලේයර්ස්ලා 125ක් වගේ දැන් ප්ලේයර්ස්ලා වැරද්ද තියෙනවා. අංක 1 මෙතන ප්‍රේමදාස සාමාන්‍යයෙන් එවෙලාව කමෙන්ටේට් කරන කට්ටියත් කියන්නේ ඇයි මුලින් බැට් කරේ නැත්තේ කියලා අහනවා. ප්‍රේමදාසේ ගොඩක් අපි දැකලා තියෙනවා අනිවාර්යෙන් බැට් කරන අපේ ලොකුම අවුල තියෙන ඇනලයිසර් එක. මේ පළවෙනි වතාවනේ වෙන්නේ ඇනලයිසර් ගොඩක් දුරට දෙන රිපෝට් ගොඩක් වැරදි. එයා ඇනලයිස් කරන විදිහ අවුලක් හිතන ඊට වඩා හොඳට ක්ලික් විදිහ ඇනලයිස් කරනවා. අංක 1 ගියාම මුබාරක් මම හිතන්නේ ඉන්නේ. එයාගේ ප්‍රශ්නයක් හිතන තියෙනවා එතන අංක 1. ඊට පස්සේ ඇයි චරිත සංගම වගේ කියන්නේ මේ වගේ මැච් එක චරිත සංගම එකපාර වන් ඩවුන් ගැස්සේ කුසල් පෙරේරා සාමාන්‍ය ටච් එකක හිටියා නේද? එකපාරට එයා අයිත් අයින් කළා කොහොම කමිල්ලා ගෙනල්ලා. එතන ප්‍රශ්නයක් තියෙනවා අංක 2. ඊට පස්සේ මහේෂ් තීක්ෂණ වගේ බෝලර් කෙනෙක් ලෝකුසලාන්ට ගෙනාවා. එයා ෆෝම් එකට එනකන් එයා ගැස්සේ ලෝකුසලානේ ඊයේ මැච් එකට එනකම්. ෆෝම් පුදුම වුණා කියනවා. ඇයි කලින් නැතු බැරි. ඉංග්‍රීසි ස්කොට් එකේ ඉඳලා එයා එක මැච් එකක් ගැස්සේ. ඕන කෙලින්ම මහේෂ් තීක්ෂණ ඔක්කොම. වනිගේ ෆිට්නස් නෑ වනිගේ හැමදාම වර්ල්ඩ් කප් එකේදී වනිගේ ඉන්නේ. අදින්ස පතන අනිත් එයා ඉන්නේ. ෆිට්නස් වල ලොකු අවුලක් තියෙනවා ශ්‍රී ලංකාවේ. අනිත් එක තමයි අපේ සිලෙක්ටර්ස්ලා. මෙලොව හතරක් නැතුව සිලෙක්ටර්ස්ලා ඉන්ජන් කිසිම කෙනෙකුට බාරයක් නෑ. එයාගේ ෆේවරේට් එක තමයි තියෙන්නේ. හොඳටම තේරෙනවා ඒක. ශ්‍රී ලංකා ක්‍රිකට් එක වෙලා තියෙන්නේ ඇත්තටම දුකයි. අපේ අවුරුදු ගානක් තිස්සේ බලන එක ඔච්චර ඉතුරුලා තියෙන්නේ රටට. ප්ලේයර්ස්ලට බන් එකේ තේරුමකුත් නෑ ඇත්ත වශයෙන් බලනවා නම්. ප්ලේයර්ස්ලා වැරදි. යාලා හරියට ගේම් එක රීඩ් කරන්නේ අඩු ගානේ try කරන්නෙත් නෑ අපේ ප්ලේයර්ස්ලා. එහෙම දෙයක් තියෙනවා ඉතින්. හිතා ගන්න බෑ මොකද කරන්න ඕන කියලා. සොලිඩ් බැට් කරගෙන හිටපු පැතුම් දැන් කෙලින්ම ඇටැක් කරන ප්ලේ කෙනෙක් ගන්නට ඇట్లా තියෙනවා. එයා ඉස්සර ඕවර් 20 කියන එක පැත්තක් ගහම ප්‍රශ්නයක් නැතුව දැන් වෙලා තියෙන පටන් ගත්තේ නම් ගහන්න ගන්න. ඒ කියන්නේ එයාගේ පැත්තෙන් එයාට ප්‍රෙෂර් එකක් ඇති අනිවාර්යෙන් රන්ස් එන්න නැතුව විකට් එකේ ඉඳලා ලැබුත් නැහැ. අනිත් පැත්තේ රන්ස් එන්නෙත් නැහැ ඉරනවා. එයා බලන්නේ ස්ට්‍රයික් රොටේට් කරන්නේ. එයා බලන්නේ ගහන්න දැන්. ඒකට එයාගේ රෝල් එක සම්පූර්ණ වෙනස් කරලා තියෙනවා එකපාරට. ඒ කියන්නේ 360 හැරවීමක් වගේ එක. ඒක ප්‍රශ්නයක් තියෙනවා. පැතුම් අපරාධය වගේ ප්ලේ කෙනෙක් අපිට නැති කරගන්න වගේ දෙයක් මට නම් තේරෙන්නේ. පැතුම් වගේ ප්ලේ කෙනෙක්. අනිත් කුසල් මෙන්ඩිස් වන් ඩවුන් පර්ෆෝම් කරගෙන ඉඳි එකපාරට ඕපන් ගස්සනවා. දෙකම නෑ. කිසිම ඇටැක් මැච් එකේ හැටියට කිසිම යාළගේ පර්ෆෝමන්ස් නෑ. යාළට මස් ගහන එකක් වගේ විතරයි ඊයේ පෙරුණේ. ටිකට් එක ස්ලෝ. ඒක හොඳට තේරෙනවා ඉතින්. ඒක ස්ලෝ නිසා තමයි අපි මුලින් බැට් කරන්න කියලා කමෙන්ට් පිච් රිපෝට් එකේ ඉන්නේ. ඒක උනාට ඒගොල්ලෝ කරන්නේ කෙලින්ම ඩීල් කරන්නේ. කලින් මැච් එකෙත් එහෙමයි. පල්ලේ ගලේ මැච් එකේ. ඔස්ට්‍රේලියා මැච් එක අපි ටෙස්ට් කරලා ගිහින් හරියම ඇත්තම අපේ කට්ට ගන්න පුළුවන් තරම් බෝඩ් එකේ දාලා බෝලර්ස්ලා chance එකක් දෙනවා දැන් හොඳ වැඩේ. ඉස්ලාම් හේමන්තගෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඉස්ලාම් හේමන්ත ඔස්ට්‍රේලියා මැච් එකේ ලකුණු දෙකක් විකට් දෙක තුනක් ගත්තා. ඊට මේ වුණාට අපේ වනින්දුගේ ෂැඩෝ ප්ලේයර් විදිහට හිටියේ කලින් වැන්ඩසේ එකපාරට අතුරුදහන් සිලෙක්ෂන් වල කිසිම විනිවිදභාවයක් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ කෙලිම වලපල්ලට යන විදිහට තමයි මේ යන්නේ. හොඳම දේ ඉතින් ඔය පුළුවන් නම් මෙයාලගේ මැච් වලට මැච් ඉනින් වලට විකට් වලට ලකුණු වලට ගෙවන ක්‍රමයක් කෙන එක තමයි මේක හදන ඕන එකම ක්‍රමය දැන් නම් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් එක. ෆෑන් කෙනෙක් විදියට පට්ටම අවුල්. ඔක තමයි